boys and girls. ඉතින් මොකද වෙන්නේ? ඉතින් මගේ vlog series එකේ 7 වෙනි vlog එක තමයි මේ යන්නේ. ඉතින් අද කොටුවේ තමයි මචං vlog එක කරන්න ඔයගොල්ලෝ මම හරියට පේන්නේ නැහැ. අවුවයි. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය මචං කොටුවේ ආවම කොටුවේ යන්නේ වටේ විතරයි. වටේ සිරිනරවන්න විතරයි යන්නේ. ඇතුලේ පාරවල් වගේද කියලා කවුරුත් දන්නේ නැහැ. හරිද? ඉතින් අද අපි කරන්න හදන්නේ ඇතුලේ පාරවල් හැම තැනම යන්න. බලමු ගණන් ගන්න බෑ නාලිත් එක ඉඳලා මගේ මිනිස් දාටියක් ඇවිස්සීලා තියෙන්නේ මේ කලහර රැස්සෙර ඇති අපි එහෙනම් vlog series 7 එකකින් පටන් ගමු දැන් මමත් යන්නේ වටේ හරියද වටේ කියන්නේ දැන් කොටේ දැන් මේ පිටිපස්ස දැක්කහම මේ එහා පැත්ත ගත්තාම තනිකර මුහුද තියෙන්නේ මේ පැත්තේ මේ පාරවල් තියෙන්නේ ජෝල් පේනවා ඊට මාර අවුයි බොයිස් හම්බෝ ටික දවසකට කලින් වැස්සත් එක්ක යනකොට මේ දවස්වල අවුව ඔයාලට පේනවනේ බොයිස් දැන් අපි යන්න ඕන ඉස්සරහයි ඉස්සරහින් යන්නේ හරිද අතන තියෙනවා ගොඩක් කට්ටිය හොටුවේ ආයෙත් පස්සේ ඒක ලෝ බජට් එක කන්න පුළුවන් තැනක් ලෝ බජට් වුණත් එතන මචං කෑම පට්ට රහයි ඉතින් අපිත් එතනින් තමයි කන්නේ කොච්චර ගෙස්ලට කඩ තිබ්බත් එතන නම් සෙට් වෙන්නේ නැහැ මචං කොටුවේ වෙන කොහෙවත් ආමි කඩේ ගිහුවාම ඕනෙක් කෙනෙක් දාන්න හරිද ඉතින් අපි අදට ගිහලා වීඩියෝ කන්ටිනියු කරන්න එහෙනම් ප්‍රැක්ටිස් ඉතින් මොකද වෙන්නේ ඉතින් අපි කොටු වටේ වෙන්නන්න කලින් නිකන් කැන්වස් එකට ආවා හරිද ඊට පස්සේ මම කැන්වස් එකෙන් දැක්ක 9 මිනිස් චොකලට් එක තියෙනවා ඉතින් ඔයගොල්ලෝ ගොඩක් කටිය දැකලා ඉතින් බේමිගේ channel එකේ 9 මිනිස් චොකලට් එක ගොඩක් සැරයි කියලා කිව්වා ඉතින් මේ තියෙන චොකලට් එක ඇත්තටම බොයිස් මේක 9 මිනිස් වලින් හදන්න පට්ට ඒකුවේ 아무තු එහෙම සුවදක් එන්නේ නැහැ චොකලට් සුව දෙනවා හරිද අන්න බා අපි කාලා බලමු බවුලක් නැහැ කැන් විඩායකුත් තියෙනවා කූල් ඩ්‍රින්ක් එක ඒකට පේනවා ඒ අපි බලමු මොකද වෙන්නේ කියලා මේක කාලා බලමු මගේ රියැක්ෂන් එක කොහොම වේද කියලා අම්මෝ බොයිස් ඒක ඇත්තටම සැරයි මේකෙන් චොකලට් 5ක් විතර කෑවා බුදු අම්මේ අඩෝ එක මාර සැරයි බොයිස් ඒක ඉතුරුකට පිච්චිට යනවා ඒ සැරයි බං ඒක අම්මා මගේ තොල් හිටන් දනවා බොයිස් ඒක මාර සැරයි අප්පා මාරුවේ අරගෙන ගන්න බා බොයිස් ඒක සැරයි වුණාට අවුලක් නැහැ ෂේප් කියන්න බෑ මම චොකලට් ඩ්‍රින්ක් එක බිව්ව නිසා දැන් පොඩ්ඩක් අවුලක් නැහැ හරි අපි ඉස්සරහට වීඩියෝ එක ගෙන්න එහෙනම් රජේ ඉන්න ඒකම පොඩ්ඩක් කැන්වස් එකට ආවා ගුරු කට දෙමවා ගන්න බයි බොයිස් ඉතින් ඔන්න කිව්වා වගේ අපි යනවා මැද පාරවල ඉතින් මැද පාරවල ගියාම මුලින්ම හම්බෙන්නේ මචං ඕල් කත් නෑ සෝරි මචං මොකද්ද මේක කියන්නේ ඕල් සෙන්ස් ඈ මේක මේ රෝඩ් එකට කියන්නේ මචං ප්‍රදීපාගාර මාවත හරිද ඔයගොල්ලෝ පේනවා ඕල් සෙන්ස් එකක් තියෙන්නේ මෙන්න මෙතන හරිද ඉතින් බස් නාන්සෝ තියෙනවා අපි කන්ටිනියු කරන්න හයි බොයිස් ඉතින් ඔයගොල්ලෝ පේනවා රේලුත් යනවා ඉතින් ඉස්සරහින් තියෙනවා මචං ඕල් සෙන්ස් එකේ ඉතින් බොයිස් ඉස්සරහින් තියෙන ඕල්සන්ස් එකේ සහෝදර පාසල ඉතින් සවුත්ලන්ඩ් එකේ තියෙන්නේ
මෙතනින් ගියාම කොහොමත් වැටෙන්නේ ආමි කඩේ ගාවට. ඒ නිසා මේ පාර යන්න ඕනේ නැහැ. මේ තියෙන සවුත්ලන්ඩ් එක බොයිස්. ඔයගොල්ලෝ පේන බැච් එකත් එක තියෙනවා. මම දන්නේ නැහැ බැච් මේ වල පෙන්නන්න පුළුවන්ද කියලා. ඒ උනාට ඉතින් අවුලක් නැහැ. බැච් එක තියෙන්නේ වීඩියෝ එකට මෙහයින් කරේ ස්කිප් කරලා බලුවොත් තමයි පේන්නේ. ඉතින් ඔයගොල්ලෝ මාව පේන්නේ නැහැ බොයිස්. මාව ඕන්න පෙන්නන්න. හයි. මොකද වෙන්නේ? ඉතින් ගොඩක් කට්ටිය මචං කොටුවේ ආවට වටේ යන්නේ. හරිද? ඉකුවේ වටේ කියන්නේ ඔයගොල්ලෝ වැරදිට හිතන්න එපා. මේ ඔයගොල්ලෝ වැරදිට හිතන්න එපා. මේ වටේ යමක් නෙවෙයි. ඉතින් කොටුවේ වටේ කියන්නේ කොටුවේ බැම්ම වටේ යන සීන් එකක් තියෙනවා. හරිද? මේ මැද පාරවල් තමයි මචං ලස්සන තනිකර කුංචි ඉතාලිය වගේ. ඉතාලිය මම දැකලා නැහැ උනාට වීඩියෝස් වලින් මම දැකලා තියෙනවා. ඉතින් මෙතන හරිම ලස්සනයි මචං. මේකේ මැද cool. අඩෝ බය වෙලා ගියා. හරිද? ඒ මෙතන තියෙනවා බොත්මන්ලු හර්බල් ස්ටේෂන් තියෙනවා. ගාල්ල තරුණ පොදු සමිතියකුත් තියෙනවා. ගොඩක් කට්ටිය ඉතින් ඔය වෙඩින් ෂූට් ෆොටෝ ෂූට් වල වගේ මැද තමයි ෆොටෝ ගන්න. මැද කියන්නේ මැදයි. තව තැනක් තියෙනවා. එතන මට පෙන්නන්න බෑ. ඉතින් ටයිමත් අපි කරකැවිලා යන්න ඕන. ඒ නිසා හරි මහන්සි යාළුවනේ. ඔයගොල්ලන්ට පේනවා හැමතැනම වගේ ගෙස්ට් ඉන්නවා මේ දවස්වල. ගොඩක් ගෙස්ට් ඉන්නවා. දවස් PP salon t-shirt යෝල්ල පේනවා බොයිස් පරණ ලන්දේ මේවා මචං ලන්දේසි බලකොටුවක් හරිද. ඊට පස්සේ තමයි පෘතුගීසි මේක අල්ලගත්තේ. ඉතින් ඕල් පේනවා මේ ගැතුලේ අමුතු ගෙවල් තියෙනවා. ඒක මාර ලස්සන ඩිසයින්ස් තියෙන්නේ බොයිස්. පරණ කාලේ ගෙවල්. ඉතින් ටැක්සි සර්විස් තියෙනවා. ඔයගොල්ලෝ හදිස්සියේ කොටුවේ මේ නම්බරේට කතා කරන්න. මම නම්බරේ හරියටම ඉරෙක් කරලා තියන්න. ඉතින් ඕල් ඩච් කියලා හවුස් එකක් තියෙනවා. තනිකර නිකන් පිස්සුවක්. තනිකර නිකන් අපි රටක ගිහිල්ලා රටක විදිනවා වගේ කොටුවට විදිනවා කියන්නේ. හැබැයි වටේ විදින එකට නම් මම හිතන්නේ නැහැ රටක විදිනවා වගේ ෆීලින් එක දැනේ කියලා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මැදත් පොඩ්ඩක් ඇවිදලා බලන්න. සල්ලි තියෙන කට්ටිය නේ. මොකද සල්ලි නැහැ. ඇති කට්ටිය නෙවෙයි. හරිද? ගණන් ගන්න එපා. මගේ වචනට පටලවෙන බොයිස් මම කටහඬත් වෙනස් ඇති කියලා හිතනවා. මම නිකන් හැම්බිරිස්සාව වගේ. මේ ෆොටෝ ගන්න සුපිරි ප්ලේසස් තියෙනවා. හරිද? ඒක ඉතින් අපේ මේ මචං හරිද එකෙක් ඉන්නවා. ඌට කැමරා එකක් ගන්න මං කිව්වා 62 කුල හරි කැමරා එකක් ගන්නයි කියලා. එනවා ඩූ කියනවා 62 ගුණාම පස්සේ කොහොමද මේ ඒක ඕනේ වගේ කියලා. ඉතින් අදුම් දිනනවා ලස්සන බොයිස්. මට හිතාගන්න බෑ කැමරා එක බොදයි කියලා. ඉතින් ස්පාසෙල් ඔන්න එකක් තියෙනවා. ඔන්න සෙන්ට් එහෙම ගන්න පුළුවන් මේකේ. ඉතින් බොයිස් මෙතනින් පාරවල් 4කට බෙදෙනවා. ඉතින් අපි මැද යනවා ඒකෝට ඉතින් මෙතන බැරිස්ට් එකක් තියෙනවා. මෙතනින් ගියත් කොහොමත් අපි වැටෙන්නේ ආයිමත් බැම්ම සයිඩ් එකට. මේ පැත්තෙන් ගියත් බැම්ම සයිඩ් එකට. මෙතන වේව්ස් එකක් තියෙනවා. ඉතින් බෑ. මේක තමයි මචං කොටුවේ හරි මැද. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න ලොකේෂන් එකෙන් දාලා අපි ඉන්න තැන. ඉතින් මෙතන බැරිස්ට් එකක් තියෙනවා. මම බැරිස්ට් එකට එන්නත් ආසයි. මචං මට මේකේ ෆොටෝ එකක් ගන්න. ඒකට පේනවා ගඩන් ගල්. ඉතින් බොයිස් සුපිරි කාර් එකක් තියෙනවා. මේන කාර් එක නේද අපි ආයෙත් දිනාත්තල් තිබ්බා. බොයිස් ගාල්ලි ඉපදෙන්න ඕනේ. ඉතින් ගාලි කොටුවේ නිකන් ගෙදර වගේ වෙදින්න උනාට බෑ. අපිට මේ ගාලි කොටුව නෙවෙයි ගාලි කොටුව තංකුනේ මෙපාලා තියෙන්නේ. දැන් දැකලා මගේ ඇස් එකටත් අපිරිය දැන්. ඉතින් ද මර්චන්ට් එකක් තියෙනවා. ද මර්චන්ට් කියලා ලොකු හොටෙල් එකක්. මේක ගොඩක් ස්පෙෂල් හොටෙල් එකක්. මම මේ වීඩියෝ එක ගේන්න ලොකුම හේතුව තමයි සාමාන්‍යයෙන් ඔය දුර කට්ටිය ගාලු කොටු වෙන ගොඩක් ආසයි. දේවල් බලන්න ආසයි. ඒක නිසා මේ වීඩියෝ එක කරන්නේ. නැත්නම් ඉතින් මට වීඩියෝ කරන්න අවශ්‍යතාවයක් නැහැ මේකේ. ගාල්ල කට්ටිය නම් කොහොමද ඉතින් කොටුවේ ඇවිල්ලා තිනවා ඕනෙ මෙක් කෙනෙක්. අනුරාධපුර පොළොන්නරුව පැත්තේ වගේ කට්ටිය තමයි කොටුවේ ඇවිල්ලා නැත්තේ. ඉතින් මේකත් මචං හරි මැදක්. ඔයගොල්ලන්ට මේක පේන්නේ මචං මේක මොන වගේද දන්නවද? නිකන් අර නුවර කැන්ඩි වල තියෙන මේ ක්වීන්ස් එක. ක්වීන්ස් එකේ නිකන් පොඩි හැඩරුවක් ගන්නවා. බලන්න ලස්සනයි. අපි යමු ආයි මේ පැත්තෙන්. ඒවල පේනවා. රැයට එහෙම මාර ලස්සනයි මෙතන නෙවෙයි. අන්න පිටිපස්සේ බල්බ් වල දාලා තියෙන උඩින්. ඉතින් අමුතු ලස්සනක් තියෙනවා. මට අර මේ නයිමිරිස් චොකලට් එක කාලා මාර අමාරුයි දැන් නම්.
ඒකෙන් ටිකක් අර සැර ගතිය නිකන් අර උගුර නිකන් බැජිලා තියෙනවා වගේ. චොකලට් රහ මුලින් ඇවිල්ලා පස්සේ තමයි සැර රහ එන්නේ බොයිස්. හරි බොයිස් ඉතින් ඔයගොල්ලන්ට මම දැන් පෙන්නන්නේ යන්නේ ලංකාවේ පැරණිම එකේ ගොඩක් පරණ චර්ච් එකක්. ඉතින් මේක කොටුවේ තමයි තියෙන්නේ. මම උඩ ඉස්සරහට යන ගමන් පෙන්නන්නම්. ඒක ගොඩක් පරණයි කියලා මේ කියනවා. මේක ගොඩක් ලොකුයි. මාර ලොකුයි ඒක. අපිට නම් ඉතින් දැකලා පාලා තියෙන්නේ. හැමදාම වගේ නෙවෙයි. මගේ විහිළුවට කිව්වේ. ඒවලට පේනවා. ගෙස්ලා ඉන්නවා. ගෙස්ලා මචං ඉතින් මහන්සියට වතුර බොනවා. ඔයාලට පේනවා ඉතින්. ඉතින් පොඩ්ඩක් ඉන්න. ඉතින් ඔය පිටිපස්සේ පේන එක තමයි බොයිස් ඕල්සන් චර්ච් එක කියන්නේ. ඉතින් ඔය ගොඩක් පරණයි කියලා කියනවා. ලන්දේසි කාලේ ඉඳන්ම තියෙනවා කියලා තමයි කියන්නේ. මේ පැත්තේ කෞතුකාගාරයක් තියෙනවා, පාරක් තියෙනවා. ඔයගොල්ලෝ මම පෙන්නන්නම්. boys ඉතින් අදට මගේ vlog series 7 එක ඉවරයි. එහෙනම් අපි තවත් vlog එකකින් හම්බෙමු. ඉතින් වටේ පෙන්වන්න ඕනේ නෑනේ. මම වටේ පෙන්වන වීඩියෝ පස්සේ ගේන්න. එහෙනම් boys අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. රැඳිලා ඉන්න මාත් එක්ක මතකද subscribe කරන්න, bell icon එක click කරන්න, like එකකුත් දාන්න මතක් කරන්න එපා. එහෙනම් අපි යනවා.